කොටස් ගන්න ඒ ට්‍රේඩ් එක යූස් කරන හරිම විදිය අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම. ඉතින් අද අපේ ඒ ට්‍රේඩ් සෙෂන් එකේ අවසාන වීඩියෝ එක. මෙතනින් ඉස්සරහට ඔයාලට එන Q&A, ඒ කියන්නේ ඔයාලට එන ප්‍රශ්න පුළුවන් කමෙන්ට්ස් විදියට දාන්න. මම ඒවට Q&A සෙෂන් අරන් එනවා විතරයි ඒ ට්‍රේඩ් එක ගැන. මොකද අපි ඒ ට්‍රේඩ් ඇප් එක ගැන සියලු දේවල් වගේ මේ වීඩියෝ එක කතා කරලා ඉවර වෙනවත් එක්කම ඉවර වෙනවා. ඉතින් අපි පටන් ගමු එහෙනම්. හරිම විදියට කොටස් ගන්න විදිය කතා කරා. ඉතින් සර්ච් අයිකන් එකත් එක්ක මෙන්න මේ තියෙන කොටුව උඩ ටච් එකක් දෙන්න. මෙතන ටච් එකක් දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන සුදු පාට කොටුව උඩ ටච් එකක් දීලා ඔයාලට කැමති කම්පැනියක් මෙතන සර්ච් කරගන්න. දැන් අපි උදාහරණයකට මේක buy and sell recommendation එක නෙමෙයි. ඔයාලට කම්පැනියක් සිලෙක්ට් කරගන්න විදිය කොහොමද කියලා දෙන්න අවශ්‍ය එක්සැම්පල් එකක් තමයි මම මේ දෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මෙතන පල්ලෙහාක ස්ක්‍රෝල් කරලත් ඒ කම්පැනි සිලෙක්ට් කරගන්න පුළුවන්. නමුත් මෙතන ගොඩක් කම්පැනි තියෙන නිසා මෙතන ඔයාලට පුළුවන් ටච් එකක් දීලා මෙතන අදාළ කම්පැනිය සර්ච් කරගන්න. එක්සැම්පල් එකක් විදියට අපි ගමු වටවල. හරි. එතකොට ඊට පස්සේ මෙන්න මෙතන ටච් එකක් දුන්නාම ඔටෝමැටිකලි ඒක සිලෙක්ට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කම්පැනියක් මුලින්ම විකුණන්න හරි ගන්න හරි ඕන නම් මුලින්ම ඒක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට එතන මෙහා පැත්තේ මෙන්න මෙතන පේනවා මේ වෙලාවේ එක කොටසක මිල. ඊට පස්සේ එතන මෙහා පැත්තේ පේනවා අද දවස් ඇතුළත කියන්නේ මේ වීඩියෝ එක කරන දවසේ මාකට් එක ක්ලෝස්. එතකොට මීට කලින් ඕපන් එක තිබ්බ දවසේ මේක රුපියල් කීයක් වැඩි වෙලා තියෙනවද, මේ කොළ පාටින් කියන්නේ වැඩි වෙලා තියෙනවද කියලා, මේක රතු පාටින් මයිනස් ලකුණක් එක්ක තිබ්බොත් ඒ කියන්නේ අඩු වෙලා තියෙනවද කියලා. එතකොට ඊට පහලින් පෙන්නනවා percentage එක වයිස් ඒකේ වෙනස් වීම. එතකොට ඊට පහලින් ඔයාලට පේනවා ඇති buy and sell කියලා ඔප්ෂන් දෙකක්. සාමාන්‍යයෙන් මේක default buy option එකේ ඉන්නේ. ඔයාලට sell කරන්න ඕන නම් විතරක් මෙතන sell කියන එක දුන්නා නම් හරි. අපි ආයෙත් යන default buy option එකට. මොකද මේ buy and sell කියන දේ ගත්තාම මෙතනින් පල්ලෙහාට තියෙන හැම දෙයක්ම එක හා සමානයි. නිසා මම buy එක ගැන විතරක් කතා කරනවා. ඔයාලට sell එකේ තියෙන මේ දේවල්ම තමයි. ඉතින් මේ buy and sell කියන එකට පහලින් තියෙනවා limit and market කියලා. උදේට මේ limit කියන්නේ අපි කැමති මිලකින් කොටස් ගන්නවා නම් අපි යන්නේ මේ limit කියන option එකට යටතේ. උදේට සාමාන්‍ය මේ app එකේ default එන්නේ මේ limit කියන option එකේ. එතකොට මේ market කියන option එකෙන් ගියොත් වෙන්නේ ඔයා order එක දාන වෙලාවේ ඒ වෙලාවේ වෙළඳපොලේ තියෙන මිලෙන් මේක buy වෙනවා. sell කරනවා නම් sell වෙනවා. එතකොට සාමාන්‍ය අපි market කියන එකට ගියොත් ඔයාලට පේනවා ඇති මෙතනදී price එක ඔයාලට දාන්න දෙන්නේ නැහැ. quantity පමණයි දාන්න පුළුවන්. එතකොට limit කියන එකට ගියපුවම ඔයාලට price එක දාන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා ඒ trade use කරන්නේ daily trade කරන්න නෙමෙයි නම් ඔයාලා මේ limit කියන option එකේම යන්න. trade කරන කෙනෙක් නම් ඔයාලා මේ market කියන option එක සමහර අවස්ථාවල use කරන්න වෙන අවස්ථා තියෙනවා. හරි. එතකොට ඊට පහලින් ඔයාලට තියෙනවා මෙන්න මෙතන day කියලා space එක. එතකොට මෙන්න මෙතන ඊතලේ ටච් කරපුවම ඔයාලට day, GTD, GTC සහ තවත් දේවල් කීපයක් පෙන්නනවා. මේ අනිත් දේවල් තුන ඇත්තටම මේ app එකේ තියෙන features එක ඒවා use කරන්න අපිට facility නෑ. නමුත් මේ day, GTD, GTC කියන option තුන අපිට මේකේ full access එක use කරන්න පුළුවන්. එතකොට මේ day කියන්නේ ඔයා දාන order එකක් වළංගු වෙන්නේ දවසයි. ඒ කියන්නේ උදාහරණයක් අපි හිතමුකෝ ඔයා market එක open වෙන්නේ 9:00ට ඔයා order එක දාන්නේ දවල් 1:00ට. market එක 2:00ට වෙද්දී ඔයා දැන් order එක ආවොත් වෙනවා. නැත්තම් automatically ඒක cancel වෙලා ඒක buying power වලට add වෙනවා. ඔයා buy order එකක් නම් දාන්නේ, sell order එකක් නම් ඒක cancel වෙලා shares ටික නැවත ඔයාගේ portfolio එකට add වෙනවා. එතකොට මෙතන GTD කියන එක දැම්මොත් ඔයාලට පේනවා ඇති එතන මෙහා පැත්තේ කොටුව මත අය සිලෙක්ට් කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ GTD කියන ඔයාලට දවස් 5ක් අතර කැමති ගාණක් මේ ඕඩර් එක වැලිඩ් වෙන්න සිලෙක්ට් කරන්න පුළුවන්. ඔතන මේ දවස් ගාණ එන්නේ මාකට් එක ඕපන් දවස්. දැන් උදාහරණයකට ඔයා හිතන්නකෝ සිකුරාදා දවසේ දානවා ඕඩර් එක GTD එකක් දවස් 2කට. එතකොට සිකුරාදා පස්සේ දැන් සෙනසුරාදා ඉරිදා ආපුවාම දවස් දෙක ඉවර නෑ. මොකද සෙනසුරාදා මාකට් එක වහලානේ. එතකොට මේක සවුන්දා ඉඳන් තමයි දවසක් විදිහට කැල් වෙන්න ගන්නෙ. එතකොට මෙතනදී ගන්න මේ වැඩ කරන දවස් කියන එක. ඉතින් ඊට පස්සේ GTD කියනවට දවස් 5ක් අතර එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ GTC කියන්නේ ෆික්ස් වැඩ කරන දවස් 5ක් ඔයාගේ ඕඩර් එක වැලිඩ් වෙන්න ඔයාලට දාන්න පුළුවන්. එතකොට ඔන්න ඔය දේවල් තුන තමයි ඒකේ තියෙන්නේ. ඊට පහලින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන quantity කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ද දාන්න ඕනේ ඔයාට අවශ්‍ය කරන කොටස් ගාණ කීයද කියන එක. දැන් අපි හිතමු අපිට කොටස් 10ක් ඕනේ. ඔයා එනන් දාන්න ඕනේ 10ක්.
ඔයාලට කොටස් 20ක් ඕනේ. අන්න එනම් ඔයා දාන්න ඕනේ 20ක් කියන එක. හරිද? ඉතින් ඊට පස්සේ ඊට පහලින් තියෙනවා ඔයාට ගන්න ඕන මිල සිලෙක්ට් කරන්න. ඉතින් මෙතන ධන ඍණ ඔබලා ඔයාට මිල අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ටච් එකක් දීලා ඔයාට මිල අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. දැන් ඊට පහලින් තියෙනවා ඔයාලට පේන ඇති බයින් පවර් කියලා එකක්. මේ බයින් පවර් කියන්නේ ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් හිතන්න ඔයාලගේ බ්‍රෝකර් ෆර්ම් එකේ ඉන්වෙස්ට්මන්ට් එක එයාලගේ accounts වලට ඩිපොසිට් කරලා බ්‍රෝකර් ෆර්ම් එකේ අප්ඩේට් කරපුවම ඒ මුදල පෙන්වන්නේ මේ බයින් පවර් කියන තැන. හරිද? එතකොට ඊට පහලින් available quantity කියන්නේ ඔයා මේ සිලෙක්ට් කරලා තියෙන සමාගමෙන් කලින් shares තරම් තියෙනවා නම් ඒ කොච්චරක්ද කියලා පෙන්නනවා. pending by quantity කියන්නේ ඔයා කලින් මේ සමාගමට orders දාලා තිනවා නම් තාම ඒවා fill වෙලා නැති new orders විදිහට තියෙන orders වල quantity කීයක්ද කියලා පෙන්නනවා. උතර මේ order value එක කියන්නේ ඔයා ගන්න කොටස් ගාන ගන්න මිලෙන් වැඩි කරපුවාම එන ගාන. කමිෂන් එක කියන්නේ ඔයාට අර එකතු වෙන 101.12 රුපියල් සත වශයෙන් කීයක්ද කියලා පෙන්නනවා. net value කියන්නේ order value එකේ කමිෂන් එකේ එකතුව. එතකොට සාමාන්‍යයෙන් net value එක buying power එකට වඩා අඩුවෙන් තිබ්බොත් විතරයි ඔයාට වෙන්න මෙතන පහලින් තියෙන buy කියන ඔයා මේක විකුණනවා නම් sell කියලා පෙන්නයි buy කරනවා නම් buy කියලා තියෙනවා. මෙන්න මේ buy කියන එක එවපුවාම confirm order කියලා එකක් එනවා. අන්න ඒක okay කරපුවම order එක place වෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තියෙන. ඉතින් මෙතන order list කියන එකේ බොත් ඔයාට පුළුවන් ඔයා දැන් orders මොනවද තියෙන්නේ කියන තැනට ගිහිල්ලා අය බලන්න. හරි. එතකොට අපි ආයෙත් එමු මේ උඩ තියෙන වටවල.n කියන එතන හරි කම්පැනි සිලෙක්ට් කරගන්න තැනට පහලින් තියෙන දේවල් ටික කතා කරන්න. ඉතින් මේ total ask කියන කොච්චර shares ප්‍රමාණයක් විකුණන්න බලන් ඉන්නවද? total bid කියන්නේ කොච්චර shares ප්‍රමාණයක් ගන්න බලන් ඉන්නවද? high price එක කියන්නේ අදාළ දවසේ ගියපු ඉහළම මිල, low price එක කියන්නේ අදාළ දවසේ ගියපු පහළම මිල. ඔතන මේ split quantity ask මම මේ ගැන කලින් කිව්වා නමුත් අය පාරක් කියන්න. එතකොට මේ කියන්නේ මේ ඇවිල්ලා order book එක. මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ ask කියන section එකේ පෙන්නන්නේ විකුණන ඉන්න කට්ටිය. bid කියන එකට පහලින් පෙන්නන්නේ මිලදී ගන්න ඉන්න කට්ටිය. ඉතින් එතකොට ඔය ask කියලා පෙන්නන්නේ මිල ගණන් ගන්න ඉන්න quantity කියන්නේ කොච්චර shares ප්‍රමාණයක්ද කියන එක split කියන්නේ කී දෙනෙක්ද කියන එක. ඉතින් bid එකෙත් ඒ විදිහටම තමයි. ඉතින් ඔයාලට එතකොට order book එක මෙතනිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට බාරයි. ඔයාට ඒ ට්‍රේඩ් එක ගැන තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න මම ඒවා Q&A සෙෂන් විදිහට අරන් එනවා. එනවා ලැබුණා. ජය වේවා.